සමිඳුරන් වහන්සේ පුදුම නිදහසක් අපට දීලා තියෙනවා. යන්න මේ හැම දෙයකටම කරගෙන හැම දෙයකටම සමිඳුරන් වහන්සේ ඔබට දෙනවා නිදහස. මට දෙනවා නිදහස. හැබැයි අමතක කරන්න එපා. ඒ හැම නිදහසක් පසුපසම හැම දෙයක්ම උන්වහන්සේ නිරීක්ෂණය කරනවා. උන්වහන්සේට හැංගිලා අපිට කිසි දෙයක් කරන්නට බෑ. ඔබ හිතන ඔබ කරන හොඳ ඔබ කරන යාඥාව තුළ ඔබයි මමයි කරන මේ ඔය සහනදායී කටයුතු වල තවත් කෙනෙකුට ආදරයක් දක්වලා සහයෝගයක් දක්වන තැනකදී විතරක් සමිඳුරන් වහන්සේ අපිත් එක්ක ඉඳී අපි කරන නරකවලදී අපි ටිකක් ෂේප් එකේ පැත්තකටලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක සමිඳුරන් වහන්සේ දකින්නේ නැහැ. එහෙම හිතන්නට එපා. අපි කරන යන එන හැම තැනකම උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ නිරීක්ෂණය කරනවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා අපි මොනවද කරන්න කියලා. ඇති තරම් ඇති පදමට නිදහස දෙනවා. හැබැයි නිදහස තුල අපි ක්‍රියා කරන ආකාරය සමිඳුරන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඉතින් සමිඳුරන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියන හැම වෙලාවෙම මේ මොහොතේ හැම මොහොතකදීම ඉන්නවා කියන සිතුවිල්ල තුල අපේ ජීවිතය අපි රැගෙන යමු. අපි කරුණාවන්ත වෙමු. අපි දෙවියන් අනුගාමිකයෝ වෙමු. උන්වහන්සේ අනුව අපේ ජීවිත හැඩගස්වා ගමු. ලස්සන දවසක්. එස්බිටයි.